හායි! ඔයාලට කොහොමද? අද මං අරගෙන ආවේ වෙනස් විදිහේ වීඩියෝ එකක්. මගේ කොණ්ඩේ ගොඩක් දිගට තිබ්බා. ගොඩක් කියන්නේ ටිකක් දිගට තිබ්බා. ඉතින් මං කොණ්ඩේ කැපුවා. මගේ කොණ්ඩේ ගොඩක් යන්න ගත්තා. ඒක නිසා ඉතින් මං කොට කරා ගොඩක්. හැබැයි මට ඕනි දැන් අර කලින් තිබ්බ ගානට කොණ්ඩේ වවා ගන්න. ඒක නිසා මං දැන් හැම සතියෙම එක එක ට්‍රීට්මන්ට් කරනවා. ඉතින් දැන් මම මේ සතියේ කරපු එක ට්‍රීට්මන්ට් එකක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මේකට මම පාවිච්චි කරන්නේ බිත්තර සුදුමද 1යි විටමින් E කරල් 1යි. මේ දෙක හොඳට මික්ස් කරලා අපේ ඔළුවේ ගාන්න ඕනේ. හොඳට ස්කැල්ප් එකට වදින්නම ගාන්න ඕනේ. මුළු කොණ්ඩෙම ගාන්න ඕනේ. කොණ්ඩේ අගත් ගාන්න ඕනේ. ඉස්සෙල්ලා බලමුකෝ මේක හදන්නේ කොහොමද කියලා. බිත්තර කහමදේ ගන්න එපා. ඒක ගාන්න ගත්තොත් ගඳයි. ඒක නිසා මම ගන්නේ බිත්තර සුදු මදේ විතරයි. ඒකට විටමින් E කරලත් දාලා හොඳට මේ වගේ ගෑරුප්පුවකින් හොඳට මික්ස් කරන්න. ඉස්සර වෙලාම ඔයාලා කොණ්ඩේ හොඳට පීර ගන්න. හොඳට පීරගෙන ඊට පස්සේ තමයි මේක ඇප්ලයි කරන්න ඕනි. ඔයාලට මම මේ පෙන්නනවා වගේ මුළු ඔළුවෙම ගාන්න ඕනේ. ඒ කියන්නේ ඔළු කට්ටටම ගාන්න ඕනේ. හොඳට කොණ්ඩ ගස්සලත් තැරවෙන්න ගාන්න ඕනේ. කොණ්ඩේ අගත් හොඳට ගාන්න හොඳට තැරවෙන විදිහට. මෙන්න මේ වගේ මුළු හෙයා එකටම හොඳට ඇප්ලයි කරන්න ඕනි. හොඳට ඇප්ලයි කරලා පැයක් විතර ඉන්න ඕනි. මොකද කොණ්ඩෙට මේ ටික හොඳට උරා ගන්න ඕනිනේ. මම නම් ෂවර් කැප් එකක් දාගත්තා. මොකද මට තව වැඩ ගොඩක් තියෙන නිසා මම මේ අතරතුරේ කරන්න. ඔයාලත් මං වගේ මෙහිම පැයක් විතර ඉන්න. ඊට පස්සේ බලන්නකෝ මේ ටික හොඳට වොෂ් කරලා කොණ්ඩේ හරිම සිනිඳුයි ලස්සනට තියෙනවා. ඉතින් කොණ්ඩේ වවන්න ආස ඔයාලා හැමෝටම තමයි මේ වීඩියෝ එක. ඉතින් තව ලස්සන අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්නම්. බයි.